කරුණාව ඒ ආශිර්වාදේ නිරන්තරයෙන්ම අපිට ලැබෙන නිසාම මෙවැනි වැඩ කරන්න අපිට පහසුවෙන් ඇතෙම ලස්සන තරුකැට ප්‍රසංග වේදිකාව මං යලිත් මතක් කරනවා විද්‍යාලීය පුංචි නංගිලා මාලිලා විශාල පිරිසක් ඉන්නවා ගීත ගයන්න නටන්න ලස්සන ප්‍රසංගයක් වේවි මම හිතන්නේ ලස්සන දේශාභිමාන ගීතයක් තව අපි ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරනවා මෙහිම සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙරනේ කලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙරනේ කලි උපදින්නට හේතු බොහොම ස්තුතියි. ඇතම තරුකඩ වැස් ප්‍රසංගය මම හිතන්නේ මගේ ආදරණීය මේ ලස්සන ප්‍රසංගය නිවේදන කටයුතු කරන ඒ මල්ලිටත් නංගිටත් මම ආරාධනා කරනවා ප්‍රසංග වේදිකාව බාර ගන්න කියලා. තරුකඩස්සක් වේදිකාව තුල තමන්ගේ හැකියාවන් මනවින් ප්‍රදර්ශනය කර සියාරා සංගීත කණ්ඩායම ඔබට බෙහෙම ස්තුතියි. මොහිදින් බෙක් කියන උත්තරීතර නාමය අප රටේ රසික රසිකාවියන්ගේ හදවත් තුල අංක 1ට සම්ටුවන් වූවා කිව්වොත් මා නිවැරදි. ඒ සදා අමරණීය වූ හඬ සිහිපණ ගන්වන්නට ඒ අජීවමාන වූ හඬ ජීවමානව රසික රසිකාවියන්ගේ හදවත් තුල රැව් පිළිරව් නගවන්නට මේ ආරාධනය දර්ශක ශ්‍රීමාල් Dhammam
ඔබේ රාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත නැවේදෝ එම විට පවසන කුයින් ඔබේ පුතන් සරණං ගච්ඡාමි එම විට පවසන කුයින් ඔබේ පුතන් සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මෛත්‍රී කරුණා දූෂිත වී ක්‍රෝධය ඊර්ෂ්‍යා රෝහිත වී හිංසා පීඩා වේවිදෝ මිනිසා තිරිසන් වේවිදෝ ඕරවි සතිනයි පොළඟුන් වනි මිනිසුන් විතුරු ලෙසින් පෙළෙනම් එවිට පවසන මුවින් ඔබේ පුතන් සරණං ගච්ඡාමි එම විට පවසන මුවින් ඔබේ පුතන් සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ලෝකප්‍රියා සෙන්දී ගුණසිතී අන්ධකාරේ විසිරී සෞම්‍ය කිරණ ලෝනාන ඒකාලෝකේ විජේ ලෝකේ අමා ශාන්තියේ සෙවණැල්ලේ කන මන පෑදූ ප්‍රේම ජලේ පර සටනින් අපරාජිත වූ සුරනල පුදලද පූජිතයේ ලෝක පියංකර මායිමිගේ ධර්මය දස දෙස පැතිරේවා හැම කන දුඩ තුඩ රැවුදේවා පුතන් සරණං ගච්ඡාමි හැම කන දුඩ තුඩ රැවුදේවා පුතන් සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි අපාතරින් වෙන් වූ අල්හාජ් මොහොදින් බෙක් මහතාගේ ඉතාමත් සොඳුරු ගීතයක් ඔබ වෙනුවෙන් තිලන කරේ පුංචි මල්ලියාට අපගේ ස්තුතිය පුද කර සිටිමින් අපේ තරු කැටවැස් ආලින්දේ මීළඟ ඉඩහසර වෙන්වන්නේ අපේ ප්‍රසංගයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තාට ඔහුට මේ තරු කැටවැස්ස පිළිබඳ දැනෙන හැඟීම වචන වලට පෙරලා අදහස් ඉදිරිපත් කරන්නට. එසේනම් මේ ගෞරවනීය ආරාධනය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ ගරු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමන්ටයි තරු කැටවැස්ස ආමන්ත්‍රණය කරන්නට. අපේ විදුවල් පයිතුමා උපසභාපතිතුමා විපක්ෂ නායකතුමා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඒ වගේම අනිකුත් ප්‍රභූවරු දයාබර මෑණිවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි දූ දරුවනි
මගේ හැඟීම දැනීම නම් ඉතාමත් සෞන්දර්යාත්මකයි. සෞන්දර්ය ගැන විග්‍රහ කරනකොට සෞන්දර්යයි සදාචාරයයි එකම පීල්ලේ ගමන් කරන දෙකක්. මොකද සෞන්දර්යාත්මක සවිඳීම ඉගෙන ගත්තොත් තමයි අපේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා, ටයිපටියෙන් බෙල්ලේ වැල දා ගන්නවා. ඒ වගේම ආදරේ ඉල්ලලා ආදරේ දුන්නේ නැති වුණාම පාසල් ශිෂ්‍යාවට පිහියෙන් යනගෙන යනවා. අඩු ගානේ සුදත් ධම්මිගේ ආදර කතාවත් කියවලා තියෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම නොඑක් දේවල්. ඉතින් මේවා නැති කර ගන්න පුළුවන් මෙවැනි සෞන්දර්යාත්මක සංදර්ශන වලින්. විශේෂයෙන් මම සතුටු වෙනවා විද්‍යා ගණිත ශිෂ්‍යාවෝ සාදි ශිෂ්‍යෝ එකතු වෙලා විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් මෙවැනි උත්සව පැවැත්වීම අත්‍යවශ්‍යයි. මොකද විශේෂයෙන් කොළඹ ගම්පහ කළුතර වගේ නෙමෙයි අපට මෙවැනි සංදර්ශන දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. බොහෝ විට මැතිවරණ කාලවලදී ඡන්ද අපේක්ෂකයෝ ඡන්දෙ ගන්න සංගීත සංදර්ශන තියෙනවා. නමුත් අපේ දරුවෝ මේ වගේ දෙයක් කරන එක ලොකු දෙයක්. දැන් මේක අර මම කලින් කිව්වා වගේ සෞන්දර්යාත්මක භාවයයි සදාචාරයයි. දැන් අපි දන්නවා අපේ තරුණ ලලනාවෝ සෞන්දර්යාත්මක බවට තමයි නරක දෙයකට නෙමෙයි අර ඔබේ තීරේ පෙන්නගෙන සාරි එහෙම අඳින්නේ ටික නේද? ඉතින් අපිට ඕක බැලෙනවා. බැලුනම සදාචාරාත්මක භාවයේ තමයි අර සාරි පොටෙන් ඕක ටිකක් වහගන්න එක. ඉතින් ඒ වගේ මේ සෞන්දර්යයයි සදාචාරයයි කියන්නේ දෙකම එක පීල්ලේ ගමන් කරන්නේ. ඌව පළාතෙන් බීවි මුළු ශ්‍රී ලංකා ද්වීපයටම මුළු ලෝකයටම තමාගේ අභිමානය පෙන්වන්නට සමත් වූ ගරු විජිත් විජේමුනි සොයිසා මහත්මයාට අපගේ ස්තුතිය පුද කර සිටිනවා.